මං යන්නේ. මේ උඹ රෝෂන්ගේ මාමනේ කවුද? මොන හුත්තික පුතා වුණා කවුද? උකන්න කවුද? මොන හුත්තික පුතා වුණා මං අහන්නේ කවුද? උඹ කොල්ලක් ගහලා එන්න ගියා. නැත්තම් අද මෙතන මේ උඹලා කඩේවත් වහන්න දෙන්නේ නැහැ මං සෙට් එකක් ගෙනලා ගාන අම්මට උකන්න. එන්න ගියා හුත්තික පුතාට. මොකද දන්නවද? ඌ යහවන් කවි අම්මට මුකන වේගෙන් මේකේ. අපි අපේ කඩිනවා මේකේ. ඉන්නම් හරි පාට බැහැලි කියෝ. වැදුනොත් සිත් වෙනවා. ඌ 100 ගන්න උස්සෝ අපිටක් වාහන කියනවා. බයික් එකේ ගියත් පාඩ ඕන මනුස්ස මේ දෙමුවාදේනේ. එන්න ගියාම පන්න. කොල්ලක. ගං උඩ ගාලා ඌ ගේ අර පීවිස් එකේ එන්න ගියාම මෙතන. හවුද වාහනේ යන්නේ? අයි නෑ ඔව් යන්නේ කියලා වගේ. අර වන්න. ඒ උකන්න ඔව් උඩ තමයි කොල්ලක් ගහන්න කියන්නේ. නෑ රෙන්ට් එක උක්ක් නෙමෙයි. පීවිස් කාර් එකේ කවුද හුක්තික පුතා මේකෙන් ඇදලා ඇරසෝල යන්නේ. උකන්න කාර් එක මගේ. ඈ? කාර් එක මගේ. උඹේ කාර් එක. කවුද උත්තෝ එහෙනම් එලවන්නේ? අම්මට උකන්න බෑ මේකේ. මොකද්ද මේ ප්‍රශ්නේ? අපේ යන්නේ උත්තෝ ඇදුනොත් එහෙම අම්මට උකන්න බෑ. කවුද උත්තෝ? ඔබ කවුද? හා? ඔබ කවුද? මමද? ඔව්. ඇයි? ඇයි? මොකද්ද ප්‍රශ්නේ? උත්තෝ මේක අපේ ගම. ඉතින් අපේ ගම තමයි. ඔබ කොහෙද උත්තෝ ගම? මේ දීචගේ පුතා. කවුද? දීචගේ පුතා. ඔබ උගේ අම්මට උකන්න මේ උත්තික පුතා මේ. ඔබ කවුද? ඈ? සීතා අම්මට උකන්නවා. අර උඹ සීතා කවුද බං උත්තෝ සීතා? අපිත් මේ පල්ලෙහා බාර නා උත්තෝ. මේ උකන්නේ වාහනේවත් මෙතන නැතු වාහනේ රෙන්ට් එකකට ගිහිල්ලා. මේක තමයි මං අහන්නේ වේසික පුතා කවුද උත්තික පුතා මෙතන යන්නේ? මං එක කෝල්ලයක් ඇවොත් දන්නේ නැහැ නේ අපි කියන මොකද? බලාගන්න පුදාන්නේ. බලන්න අපි ප්‍රස්තාවල් එක අපිටත් කරගෙන පාඩුවේ ඉන්නේ. උත්තෝ මේක මගේ ගම. බලා උත්තෝ මේ බේරුවල උත්තික පුතා කවුද බේරුවල ආවේ? ඈ? කවුද බේරුවලින් ආවේ? කවුද බේරුවල? ඈ? කවුද? පන්දාය නම් මෙතන ඉඳලා මොකද්ද මේ මෙතනට එලා කියවන්නේ? පොඩි. මගේ ගම උත්තෝ මේක මගේ ගම. බලා කොහෙවත් උත්ත ෆෝන් කරා දාගත්තා මට පන්දාය මගේ තන. පන්දාය නම් ඉඳපු තැන තමයි ඔය උත්තෝ පන්දා ඔබ කවුද? අර බිල්ඩින්නේ මගේ. ආයේ උත්තෝ බිල් බලා බිල්නේ පෙන්නන්න. පෙන්නන්න. මල්ලේ යන්නේ දුවන්නේ කියනවා මම මෙතෙන්ට එන්න කියන්නේ බීල බීල වල. ඔව් ලාව ගාලා විලා නේ. ලාව කාලා මෙතන මේ කියනවා. අම්මට උකන්න මේකයි කාටද බයන්නේ? මෙයා කියම මෙයා පල්ලෙහා වරින් මොන කරන්නේ යන්නේ? බෝධිගා රැඳින්නේ. අම්මට උකන්න කියන්නේ මේ මොකද අම්මලා අහන්න තියෙන්නේ. මෙතන මේ අහන්න තියෙන්නේ වාහනයක් වත්න දුන්නේ. නෑ මේ උච්චික පුතා මේ වදින අම්මට උකන්න මේ. හරි වේගේ. නෑ අපි කියන්නේ දන්නේ නැතුව ඉන්නේ. කවුද කියලා හරි බලන්න. මොකද? හරි ඕනා පකට් එක ගියාම මෙතනට සර්විස් කාල් නැත. බල ආඩියෝ පරයක් මේ පාරයක් යකෝ එකෙක් වැදුනොත් ඔබ එලවන්නේ. අර පීවිඑස් කාර් එක. කවුද එලවන්නේ? කන්නාඩි දාන වේසික පුතා කවුද? එයා කන්නාඩි දාගෙන පීවිඑස් කාර් ගන්නේ. මන්න. දිනා කවුද? උකන්න බෑ මේකේ ඔෆිස් මේකේ ඌව තමයි අල්ලන්නේ. ඒක තමයි. ඌව තමයි අල්ලන්නේ. මට උකන්න කවුද උත්තෝ කො අරු ඔකේ. ඉන්න ගියාම ඕන උත්තර දැන්. ආරියන්ට උත්තෝ මේ පාරවල් වල අපි වුණා ළමෙක් හිටියක් වුණා පාඩු වෙන්නේ. ආනේ වුණා අතලියට අපි වදින්නේ. අතලිය නෙවෙයි 20කට වුණත් කමන්නේ යන්න ඕනේ. මේ හුකන්න යනවනේ අම්මට හුකන්න මේකේ. වැදුනොත් එහෙම 20 වෙන උත්තෝ. ෆෝන් කරාජිගේ කොල්ලා කියලා මට කිව්වා දවස් දෙකක් විතර. මම අද ආවේ ඒකට. නෑ. බලාගන්න මේ
Wah, ini kan dana nih. Omida. Ini mereka yang nih sekarang nih mereka palja palja. Ada. Ada kali mukut juga nih. hari මොකද්ද මතක් කරන්නේ? නෑ බං මං අහන්නේ කවුද බං අර US කාරේ යන එක? හරි උත්තෝ රෙන්ට් එකට යන කන්නාඩි දාන බේසික් පුතෙක් කියන්නේ අම්මට උකන්න වේගෙන් කවුද ඌ? මානේවත් නෑ අයියෝ. හරි ඒක තමයි කවුද කියලානේ යන්නේ. උත්තෝ බාඩු ඉන්න ඕනේද මෙතන? උඩ බාඩු ඉන්න ඕනේද? ඒක කවුද කියලා දන්නේ නැහැ වානේ ඈ? හරි දැන් උඹේ කාර්යක අර යන ඔබ දන්නේ නැද්ද? මේ කන්දි ඔක්කොම එන්න ගියාම බෙදන්න. අර මේ ලයින් එක කොටක් දෙන්න. මේ. හරි ගහන්නද? නෑ මේ. නෑ ගහන්නද? ගහගන්න ඕනේද? නෑ ගහන්නද? ඈ? ගහගන්න ඕනද? එන මොකද්ද? කාර්යක ඔක්කොම එනවා. නෑ කාර්යක ඔක්කන්න ඕනේ නෑ කවුද දැන් මොකද්ද? හරි ඒක තමයි උත්තෝ බයිමායි අඳුරනවානේ. අයියා මං අහන්නේ. හරි මොකගේ යාළුවෝ නෑ මං අහන්නේ කවුද උත්තෝ මේ උඹලා කාර් එකේ සීරියස් කාර් එක කන්නාඩි දාගෙන වදින හුකන්න කවුද මං අහන්නේ ඌ වේසි පුතා කවුද අම්මට හුකන්න මේ පාරවල් වල සම්ඩි දාන්න සම්ඩි නෑ හොඳේ මල්ලි පුරාණ බරයන දන්නේ නැද්ද? කවුද මට උත්තලා වැඩක් නෑ මේකේ හොඳේ අප්නයක් කියලා වේසි පුතා අපේ කඩේ ගන්න මම හැබැයි හරි වෙලා හරි මෙතන ඉවරයිද මේ කාරේ ගෙනියන්නේ වෙනේ උන්ද හරි හරි ගෙනියන්නේ වෙනේ උන්ද මම හැබැයි කාර් එක දානවා මේ කාර් එක බයික් එක දානවා හැදුමක් ඒ අම්මට පුපෝනවුද ඒක දැනගන්න යන්න ඕන පුතේ වානේ මේ පාරවල් වල මේ රකන්න එපා මේ හේතුව මම මේ අද කියන්නේ වෙන දෙයකට යාළුවා උනත් බං කියන්න ඕනේ හරි මම යාළුවා එයි මගේ යාළුවා මගේ මල්ලි අපෝ මගේ යාළුවා කවුද කියන්නේ හරි මම වදින එක හරි මගේ තාත්තා උඹ දන්නා අපි ඔක්කොම දන්නවා හැබැයි මේ සිනාරිය නවත්තන්න ඕනේ අදින්න ඔබ අදින්නවනේ ඔබ දන්නා රෝසන්ගේ අයියානේ ඔබ මේ සිනාරිය නවත්තන්න ඒ ගන්න ඕනේ කාටවත් මම දවස් දෙකකට බලන් හිටියා පාඩු අපි අවසන් දෙපා ආදීන මේක අවසන් දන්නවා ඒක ආරේ ගන්න මම බලන්න ඒක නිසා මේ අර මේ කිව්වනේ PVS එකේ යද්දී පාඩුවේ විස්තර ඵලයක් හරි අදින් පස්සේ 40 මේ නිමුවාට යන්න බෑ හැබැයි ආවොත් ගල් ගහනවා මුන් ගහන්නේ හරිද මගේ කඩේ ඉස්සරහින් යද්දී ගියොත් එමු ගහන අන පැලෙන්න පකයට මම ආරේ ගන්න ඒක නිසා පාඩුවේ ඵලයක් මල්ලි ඉස්සරේ බලා එන්නේ අපි අවුරුදු තුනක් මේකේ උඩ ඉන්නේ බලා කොහෙද ඔය කවුද හරි මෙතන තමයි ඔබ මෙතන ඔබ කොතනද අය කාර්යය යන්න ඕන දායක මෙතන තමයි ඔබ කොහෙද අර ඉන්නේ අපේ අර උඩ කියපන් බලා උත්තෝ ඔය වක්කින් ආපේ නිකන් මේම අය ගන්න දෙයක් නැහැ මං කිව්වනේ දැන් මං කිව්වනේ බාබරි නම් කවුද උඹ? අවුරුද්දක් ලැබ කොහෙන් ඉඳන් ආවේ උඹ? මේක අවුරුදු 60ක් ඉඳන් 60 නෙමෙයි 80 ඉඳන් ඉන්නේ මුත්තෝ කාඩුවේට මුකංගටුව. නෑ හරි මොකද කිව්වනේ මම උඹට මං කිව්වනේ උඹට මං කිව්වනේ ඒක තමයි මාත් කියන්නේ හරි මම ගන්නවා මේ බාරු ඉන්න කිව්වෝ මම ඉන්නවා
පාඩු ඉඳන් මල්ලි කටවාගෙන ඉඳන් පසයක්. බල දැකලා තින්නේ අද බම්මම නා මල්ලයා මේ අපේ රෝසල්ලා පාපලේ මම දැකලා තියෙනවා. මේ මූ නෙමෙයි අපේ රෝසල්ලා බබා. පාඩු ඉඳන් හුකන්නා අද ඒ උදා පාඩුවේ මීට ඵලයක් මේකේ. ඔයා මේ රෝස් අන්තිල්වනේ ඔයා පොඩක් බලලා මේවා දේවල් කරන්නේ. මම කිව්වනේ. හරි මම කිව්වා ආයිත් පස්සට දෙන්නේ නෑ මන්නේ. උඹට ඕනේ උත්තා කෝල් කරලා මම අහනවනේ. ඒක බලයක්. ඉතවරන් නෑ අපි වටින්න මේ පණින් නෑනේ. ඒ වුණාට මේක රඟන්න තනක් නෙමෙයි මේක. මේ අපේ මල්ලයා පාරයි මේ දෙමාරයි කියන අපි මේ ආලපාල නිසා හැබැයි පාඩි ඊට ඵලයක් මේක අපේ මට කලවන්නේ මල්ලි. මේක රප්පේ. මේක මල්ලි මල්ලයාපාර ළඟ මේ වරුණක් කියන්නේ ඒකයි. අර ඒ සුදාට කියන්නේ ඒකයි. ඔයා කාර් කරලා යන්න ඕනේ. මම ඔයාලට කිව්වනේ. කාර් කරලා යන්නේ. අර දාන වේස් පුතා මට අතේ ඉන්න ඕනේ. කවුද? කාර් කරලා යන්න. උඹද වදින්නේ? ඈනේ? උඹද වදින්නේ? ඈනේ බලන්න කවුද මාස් පදින ඒනවා මං අහන්නේ. ඒක තමයි. කවුද උඹ? හරි ඕකේ. පාඩුවේ උත්ති උතෝ නිකන් ඉන්නවා පාඩුවේ ෆෝන් කරාච්චේ අම්මට උකෝරන දැනගනි. පක්ලයක්. ඒ වාහන යන්නෝ. වෙනන්නේ කන්දිය. එලා ඔයා කවුද? මෙයාගේ අම්මා. හරි ඒක අකාරේට අයියා දැන් නෑ. පාඩු ඉන්න නැන්දේ. නෑ බෙහෙම බෑ මොකද බලන්නේ නේ. අකාරේට යන්න මම පොලිසියට කෝල් කරනවා ඔයා වැඩි ඉවරයි. ඒ පොලිසියට යන්නේ. අනේ මේ පොලිසියට කෝල් කරේ වැඩි ඉවරයි. ඒක පොලිසියට ඉක්මනේ වැඩි හරියාසයි. පොලිසිය ඔයගොල්ලෝ ලකුණට අපිට ලකුණට නෑ මට කොහොමත් ලොකු නෑ මට කොහොමත් පොලිසිය ලොකු නෑ මට අදාළත් නෑ මට ඕන උත්සාහ මේ දෙතුන්ට යන්න. අපේ ළමයින්ට අපි කියන්නේ නෑ කියලා ළමයි පුතා. ඒ පොලිසිය ඔයගොල්ලෝ දෙන්නේ කියන්නේ අම්මගේ දැරින්න පදින්න මම මේ දවස් කියන්නේ මාස දෙක තුනක් බලන්න ඉඳලා මම ආවේ. අර මේක මේ රංගේ ගමනේ මේ පිටින් ආපු ඒ සිතාල මින් ඇවිල්ලා උඩ ඉස්පයි පොනේ. මේක අපි ඉන්න අවුරුදු මම ඉන්න අවුරුදු 25ක් අපේ මේ දවස්වල ඉන්න සෑහෙන කාලයක්. ඕනවා මේ වේදුනාර ගැන පාඩු ඉන්න කියලා. ඕන ගානක් දැන් ඕන මුත්තක් දාගෙන පාඩු ඉන්න. හැබැයි පාඩු එළියට යන්න මේක වහනවා. මට නෙමෙයි මේක අහලා ගන්න මේ සමහර දෙමෝනාතේ ඔහොම යද්දි කියයි කක්කෝ. මම ඇවිල්ලා මේ යන්නකෝ දැන්. ඉන්න මන්ද කියලා. යන්නකෝ. මේ බැලුවේ මිත්‍රික් මිකාගේ අම්මගේ අම්මම ඒක දින්නලගේ. ඔයා මේ මාරේ යන්න ඕනේ. තමයි බලාගන්න ඕනේ මේ පාර. මොකද අපි ආපස්සට පාරනේ. ඔය බලාගන්න ඕනේ හේතු මොකද? මුන් ඇවිල්ලා මේ අගන්න දෙන්න එපා මේකේ. හේතු වෙයි ගන්නවද? හරි කියන්නේ ඕනද නේද? මම මේ හදරගේ ඉඳලා මුකේ පස්සේ ගියා නෙමෙයි මේ. මම මගේ කඩේ ඉන්න අකන්නේ. තමයි ගන්න. දවස් ගන්න බලන් ඉන්න පුතා මම මේ කියන්නේ. පළවෙනි හේතුව ඇවිල්ලා ඔක්කොම ඥාති තමයි. කොලෙජ් ඥාති එක මු එහෙමනේ. ගාමනේ එහෙමනේ අපොම අපි ඥාති. මොන නේද? මම දවස් 5ක් කරලා මේ අදා. ඒක වෙයි ගන්නද? මේ යන කීපයක මම මේක දවස් ගන්න.
මේ උත්තර කාර්ය මේ හරියට ඉන්නේ.